අයිබෝන් කියලා අදත් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා. මම දැන් හැමදාම ඔයාලට කියනවානේ කොයි විදිහටද අපි අපේ law of attraction වලින් අපිට තියෙන ආසාවල්, අපි කැමති දේවල් අපි ළඟට ගන්න කොහොමද කියන එක මම ඔයගොල්ලොත් එක්ක මේ දවස් ටිකේම කතා කරා. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට වෙනින්ම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. අපි කොහොමද අපි මේ තියෙන අදහස් විශ්වයට කියන්නේ? අපි වචන වලින් කියන දේවල් විශ්වයට ඇත්තටම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා කොහොමද අපේ තියෙන මේ අදහස් විශ්වයට අපි කියන්න ඕන කියන එක ගැන ඔයාලට පැහැදිලිව වීඩියෝ එකක් අරගෙන ඉන්න. මොකද අපිට තියෙන අදහස්, අපි කැමති දේවල්, අපේ ආශාවල්, අපිට ළඟා කරගන්න ඕන දේවල් හරියට විශ්වයට කිව්වේ නැත්නම් අපිට ඕන දේවල් අපිට ළඟා කරගන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් මම subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපි බලමු කොහොමද අපි කැමති දේවල්, අපේ ආශා දේවල් අපි විශ්වයට කියන්නේ. අපි වචනෙන් කිව්වට මට මේ දේවල් ඕන කියලා ඇත්තටම ඒ දේවල් දෙන්න විශ්වයට බෑ. එහෙනම් කොහොමද අපි මේ අපේ දේවල්, අපි කැමති දේවල් විශ්වයට කියන්නේ? අපි මෙන්න මේ විදිහට තමයි අපි කැමති දේවල් විශ්වයට කියන්න ඕන. කොහොමද? අපේ හැඟීම් වලින්. අපේ හැඟීම තමයි විශ්වයට තේරෙන්නේ. එතකොට අපේ හැඟීම් නිවැරදි වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් අපිට කැමති දේවල් ළඟට ගන්න. දැන් මම මෙහෙම කිව්වට තව කෙනෙක්ට තේරෙන්න පුළුවන්, කෙනෙක්ට නොතේරෙන්න පුළුවන්. ඒ නිසා මම විස්තරාත්මකව මේක ඔයගොල්ලොත් එක්ක කියන්න. අපි මෙන්න මෙහෙමයි කරන්න ඕන. නිකන් හිතන්න මට කාර් එකක් ගන්න ඕන. මම කලින් වීඩියෝ එකක ඔයගොල්ලන්ට කිව්වා මම කාර් එකක් ගන්න ඕනේ නම් මම මොන කාර් එකද ගන්නෙ, මොන වර්ගයේ කාර් එකක්ද, මොන පාට කාර් එකක්ද, මොඩල් එක, මේ හැම දෙයක්ම කවදටද ගන්නෙ, හැම දෙයක්ම හිතන්න ඕනේ කියලා. එතකොට මේකේ තියෙන එක දෙයක් තමයි මෙන්න මේ විදිහට. දැන් මම කාර් එකක් ගන්න ඕනේ, මට කාර් එකක් ගන්න ඕනේ, මම මේ කාලෙට කාර් එකක් ගන්නවා, මේ විදිහට කාර් එකක් ගන්නවා කියලා හිතනකොට අපේ ඔළුවට යන්නේ මොකද්ද? මට කාර් එකක් නැහැ. මෙන්න මේ අදහස තමයි අපේ ඔළුවට යන්නේ. ඒතර මට නැත. නෙගටිව් එකක් තමයි ඔළුවට යන්නේ. එතකොට මෙහෙම හිතුවහම අපිට කවදාවත් කාර් එකක් ගන්න බෑ. ඒ කියන්නේ ගන්න ඕන කියලා හිතුවත් විතරක් අපිට ගන්න බෑ. දැන් මොකද්ද මේ කියන්නේ? අපි හිතන්න ඕන මෙන්න මේ විදිහට. මම කාර් එකක් ගන්නවා, මේ වර්ගයේ කාර් එකක් ගන්න, මේ විදිහ කාර් එකක් ගන්න, මේ පාට කාර් එකක් ගන්න. ඊට පස්සේ මම ජීවත් වෙන්න ඕනේ කාර් එකත් එක්ක. මම ඒ කාර් එකට නගින්න ඕනේ. මම ඒ කාර් එකේ නැගලා යන්න ඕනේ. දැන් මම බස් එකේ ගියත් මම බස් එකට නගින්න හිතන්න ඕනේ මොකද්ද? මම මේ නගින්නේ මෙන්න මේ කාර් එකට. මගේ කාර් එකට තමයි නගින්නේ. මම දැන් මේ කාර් එකේ තමයි මේ ගමන යන්නේ කියන එක තමයි හිතන්න ඕනේ. ඒක මුලින් කරන්න අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ඒක තමයි අපි කරන්න ඕනේ. එතකොට අපේ ඔළුවට යන්නේ මොකද්ද? මට දැන් මේ කාර් එක තියෙනවා කියන එක. ඒතර මගේ විශ්වයට යන අදහස ඒ අදහස තමයි යන්නේ. කාර් එකක් කියන හොඳ අදහස. මේ දේ තමයි මෙයාට අවශ්‍ය වෙලා තියෙන්නේ කියන අදහස තමයි යන්නේ. එහෙම නැතුව මට කාර් එකක් නැහැනේ කියන වැරදි අදහස නෙමෙයි. එතකොට නැත කියන එක නෙමෙයි විශ්වයට යන්නේ. ඉතින් ඕන කියන එක. තව විදිහකට මම මේක කියන්න. මට සල්ලි ඕන. මට සල්ලි ඕන. මට සල්ලි ඕන කිව්වම මොකද හිතෙන්නේ? මට දැන් සල්ලි නැහැ. ඒක තමයි මම සල්ලි ඕන කියලා කියන්නේ. මට මෙච්චර ගාණක් ඕන. ඒතර මට සල්ලි නැහැ. දැන් මගේ ළඟ එක නැහැ. ඉතින් නැත යන අර්ථය තමයි එතනට යන්නේ. ඉතින් අපි හිතන්න ඕන මොකද්ද? මට සල්ලි තියෙනවා. මට මෙච්චර ගාණක් තියෙනවා. මගේ ළඟ මේ දේවල් කරන්න මුදල් තියෙනවා කියන එක තමයි අපි හිතන්න ඕනේ. ඒ අරමුණෙන් අපි අනිත් අයට දෙන්න ඕන. අපි ළඟ තියෙන කීයක්ම හරි රුපියලක් හරි දෙකක් හරි අපි ළඟ තියෙන විදිහට අපි කාට හරි දෙන්න ඕන. එතකොට තමයි මට දැනෙන්නේ මගේ ළඟ සල්ලි තියෙනවා කියලා. තව දෙයක්. තව උදාහරණයක් විදිහට අපි හිතමු මට ගෙයක් හදන්න ඕන. මම ඒ ගෙදර ජීවත් වෙන්න ඕන. මට ගෙයක් හදන්න ඕන කියන එක. දැන් මෙහෙම හිතන්න. මම හිතනවා මට ගෙයක් හදන්න ඕන. මම මේ විදිහ ගෙයක් හදා ගන්නවා. මම මේක තමයි කවදා හරි මගේ අනාගත ගෙදර කියලා මම හිතාගෙන ඉන්නවා. එතන මගේ ඔළුවට යන්නේ මොකද? ගෙයක් හදනවා. බාසුන් හැලයි විල්ලා, ගඩොල් බැදලා, ඒ දේවල් කරලා ගේ හදන එක තමයි මගේ ඔළුවට යන්නේ. මට ඕනේ හැමදාම ගෙයක් හදා ඉන්නද? නෑ
මට ඕන ගේක ජීවත් වෙන්න. මගේ අනාගත සිහින නිවසේ මට ජීවත් වෙන්න ඕන. ඒතර මගේ සිහින නිවසේ ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි මට ඒක මම දැන් මගේ ගෙදර මගේ කාමරයට යනකොට මම හිතන්න ඕනේ මම අනාගතේ මම කැමති ගෙදර කාමරයට තමයි මේ යන්නේ. දැන් මම ඉන්නේ කුලී ගෙදරක නම් මම මේ කුලී ගෙදර ඇතුළට යනකොට හිතන්න ඕනේ මේක මගේ ගෙදර. ඒ සතුටින් මේ මම හදපු ගෙදර මේක කියලා හිතාගෙන මම මේක තමයි ජීවත් වෙන්න කැමති කියන්නේ හිතින් හිතන්න ඕන මේ ගෙදර අස්සට යනකොට මම අනාගතේ බලාපොරොත්තු වෙන ගෙදර තමා මගේ හිතේ ඡායාරූපෙ මැවෙන්න ඕන. එතකොට අපේ හැඟීම් අපේ ඉමෝෂන්ස් තමයි අපි මේ විශ්වයට දෙන්න ඕන. ඒව තමයි විශ්වය අඳුරන්නේ. ඒක තමයි විශ්වයේ භාෂාව. නැත්නම් අපි කතා කරන කියන දේවල් විශ්වයට තේරෙන්නේ නැහැ. ඒ කියන දේත් එක්ක ඇති වෙන හැඟීම ඒ දේවල් තමයි විශ්වය දැනගන්නේ. ඒ දේවල් අනුව තමයි විශ්වය ක්‍රියාත්මක වෙන්නේ. ඒ දේවල් අනුව තමයි විශ්වය අපිට ලබා දෙන්න ඕන දේවල් ලබා දෙන්නේ. මෙහෙම හිතන්න. අද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ආදරය අහිමි වීම. ඔහු හෝ ඇය හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි ආදරය අහිමි වීම කියන එක. ඉතින් මේකත් එක්ක අපිට දැන් මට මගේ ආදරය අහිමි වුණා නම් මම හැම වෙලාවෙම විරහ ගීත අහනවා නම් විරහවම මම ඉම්ප්‍රූව් කරගන්නවා නම් විරහවම මම හිත හැම වෙලේම විරහ ගීත අහා ඒ දේවල්ම මම මගේ ඔළුවට දාගන්නවා නම් විශ්ව. එතකොට මගේ හිතේම ඇවෙන්නේ මම තරහ වෙච්ච දේවල් මට දුක ඇති වෙච්ච දේවල් තමයි මගේ හිතේම ඇවෙන්නේ. එතකොට විශ්වයට යන්නේ අපේ සිතුවිලි දුක විරහව. එතකොට අපිට ආයෙම ලං වෙන්නේ විරහවමයි. හැබැයි මට පුළුවන් නම් මගේ ආදරයෙන් මම පරාජය වෙච්ච වෙලාවක මට පුළුවන් නම් ආදරයක් අලුතින් ආදරයක් ඇති වෙන වෙලාවේ අපි අහන සින්දු අහන්න පුළුවන් නම් එතකොට මගේ හිත මොනවද වෙන්නේ? මගේ හිතේ හැම වෙලේම මැවෙන්නේ අලුත් ආදරණීය අදහස්. එතන මගේ හිතේ උත්පාදනය වෙන්නේ නැවුම් අදහස්. හොඳ දේවල්, පොසිටිව් දේවල්. එතකොට මගේ විශ්වයට මගෙන් පිටතට යන්නේ මොනවද? හොඳ අදහස්, හොඳ දේවල්. එතකොට මට ලං කරන්නේ මොනවද? හොඳ දේවල්. ඉතින් අපි එතකොට හැම වෙලෙම අපි හිතන්න ඕන හොඳ විදිහට. දැන් අපිට මොන ප්‍රශ්නය ආවත් දැන් හිතන්නකෝ මම හිතා ගන්නවා මට මෙන්න මේ දේ වුණ නිසා මම කවදා හරි මෙන්න මේ තැනට යනවා. මේ දේ වුණ නිසා මේ විදිහට මම වැටිච්ච නිසා මම මේ තැනට යනවා කියලා. එතකොට මම ඔළුවට මුලින්ම දීලා තියෙන්නේ මොකක්ද? මට මේ දේ වුණ නිසා. ඒ කියන්නේ ඍණාත්මක දේ. එතකොට මුලින්ම ඔළුවට යන්නේ ඍණ අදහස්. එතකොට ඍණ දේවල් තමයි අපේ ඔළුවේ වර්ධනය වෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම මූලික වෙන්නේ මනස. අපි හිතන විදිහ. එතකොට අපි හිතන්න ඕන හැම වෙලේම හොඳ දේවල්ම විතරයි. කියන්නේ අපිට අන්තිම දුකට වැටෙන තැනකට දෙයක් සිද්ධ වුණත් අපි හිතන්න ඕන ඒකෙත් හොඳ දේ. ඒ කියන්නේ නරක දේ හිතලා මෙහෙම වුණ නිසා මෙහෙම කරනවා කියලා නෙමෙයි. මම මෙහෙම කරගන්නවා. දැන් මම ඔෆිස් එකෙන් මාව අයින් කරා කියලා හිතන්න. මම කලින් වීඩියෝ එකෙත් ඒ උදාහරණය ගත්තා. ඔෆිස් එකෙන් මාව අයින් කරා. ඒ අයින් කරද්දී මම හිතන්න ඕන අයියෝ මාව ඔෆිස් එකෙන් අයින් කරා. මට දැන් ජොබ් එකක් නැහැ. මට දැන් මේවා කරගන්න වෙන්නේ නැහැ. මෙහෙම නැහැ, අර එහෙම නැහැ කියන එක නෙමෙයි. මම හිතන්න ඕන මොකද්ද? මම ඒ ජොබ් එකේ ඉඳිද්දි ඒ ඔෆිස් එකේ ඉඳිද්දි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ දේවල් මගේ ජීවිතේට වැදගත් කරගෙන මම හොඳ තැනක් හදා ගන්නවා. මට කියලා හොඳ තැනක් මම හදා ගන්නවා. එතනට වැඩිය හොඳ තැනකට මම යනවා කියලා නෙමෙයි. මම හොඳ තැනකට යනවා. ඒක තමන් හොඳ තැනකට යාවි. අර තැනත් එක්ක කම්පෙයාර් කරන්න හදන්න එපා හැම වෙලේම. හැම වෙලේම තමන්ට තියෙන දේවල් තමන්ට අවශ්‍ය දේවල් කම්පෙයාර් කර යන්න හදන්න එපා. තමන්ට ඕන දේ හරියට අවබෝධ කරගෙන එතනට යන්න. ඒක කම්පෙයාර් කරන්න ඕන නැහැ. අර මේ දේත් එක්ක බලද්දි මෙහෙම වෙන්න ඕනේ, මේ දේත් එක්ක බලද්දි මෙහෙම කරගන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. අර එහෙම නෙමෙයි. තමන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන ඒ දේට යන්නයි ඕන. ඒ දේ උදා කරගන්න තමයි ඕන. එතකොට අපි හැම වෙලේම ධන දේවල් හිතන්න ඕනේ. හිත, චිත්ත රූප ඒව තමයි අපි මවා ගන්න ඕනේ. අපි ජීවත් වෙන්න ඕනේ. අපේ ආශාවල් එක්ක අපි කැමති දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. හොඳ දේත් එක්ක ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි අපි මේ විශ්වයට මොනවද අපිට ඕන කියන එකේ අදහස යන්නේ. ඒක තමයි විශ්වයත් එක්ක කතා කරන්න පුළුවන් භාෂාව. එහෙම නැතුව කටින් කියන දේවල් නෙමෙයි.
අපි හිතට දාගන්න දේවල් තමයි විශ්වයත් එක්ක කතා කරන්න පුළුවන් අපිට දේවල් ලං කරගන්න පුළුවන් භාෂාව. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. කලින් මම කරලා තියෙන වීඩියෝස් උත් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. ආයිබෝවන්.